කොහොමද අද ගෙනාවුවේ සිංහල වැල් කතා? වැඩි කතාවක් නැතුව channel එක subscribe කරලා කතාව පැත්තට යමු. මගේ ගැන කියනවා නම් මං කේෂාන්. මගේ උස 6යි අඩිය අය. මගේ ඇඟ හොඳ උස මහතයි. වයස වැඩියනයා 23යි. මේ කතාව උනේ අපේ ගෙවල් පැත්තේ ආන්ටි කෙනෙක් එක්ක. එයාගේ නම චමරි. අම්මගේ යාළුවෙක්. සුදුම සුදුයි ටිකක් මහතයි වයස 38ක් වගේ ලස්සන චාමු විදිහට ඉඩියේ. අම්මා කිව්ව චමරි ආන්ටි සල්ලි වගේක් ඉල්ලුවා. ගිහින් දෙන්න කියලා මේ දවස්වල කොරෝනා කේස් නිසා එයාගේ අතේ සල්ලි නැහැ කිව්වලු. මමත් ගෙදරට වෙලා ඉන්න කම්මැලි නිසා පැනලා හා කිව්වා. කර්ෆියු අයින් කළ නිසා ඉක්මනට ගිහින් එන්න කියලා අම්මා පන්දාරක් දුන්නා. මම ගෙදරට යද්දි දොර ඇරලා ආන්ටි නංගි මල්ලි සාලේ ඉන්නවා. නංගි ආන්ටිගේ කකුල අත ගන්නවා මම ඇහුවා මොකද උනේ කියලා. උදේ නැගිටිද්දි කකුලට මොකක්ද වුණාලු. මම ළඟට ගිහින් සල්ලි දුන්නා. ආන්ටි මල්ලිට කිව්වා පුතේ අක්කා එක්ක කඩේට ගිහින් බඩු ටික කරන් එන්න කියලා. ඒ දෙන්න ගිය නිසා මාත් යන්න හැටුවේ. ඒත් ආන්ටි ඉදියේ විදියට මට දුක හිතුණා. මම ඒව ආන්ටිකින් බාම් ටිකක් ගන්නද කියලා. ආන්ටි තා කිව්වා. මේ දවස්වල රස්නෙත් නිසා මම ටී-ෂර්ට් එක ගලවලා ආන්ටිගේ කකුලේ බාම් ගාලා තවන්න ගත්තා. කකුල බිම තියන් සාය උස්සලා නිසා මට ආන්ටිගේ ගල සාමාන්‍යයෙන් පේනවා. ඒවත් සුදුම සුදුයි. මම ගල බල තවනවා. ආන්ටි මුකුත් කියන්නේ නැහැ. මං විස්තර අහ කකුල තවුවා. අංකල් යාපනෙලු ඉන්නේ. මාසෙට සැරයක් එනවලු. එහෙ දෙමළ ගෑණියෙක් තියාගෙන ඉන්නවා කියා හිටියා. මං කකුල තවන ගමන් හිමීට ආන්ටිගේ ගල දිහා බලන්න අමතක කළේ නෑ. කකුල යටේ ඉඳන් උඩට තවාගෙන ඉදි හිමීට මගේ අත ආන්ටිගේ අතේ වැදුනා. ආන්ටි එකපාරටම ගැස්සිලා ගියා වගේ වුණා. ඒ උනට වචනයක්වත් කිව්වේ නෑ. මං ඒ අවසරයෙන් හිමීට ආන්ටිගේ කලවත් මසාජ් කරන්න පටන් ගත්තා. ආන්ටි සාය උඩට උස්සගෙන හිටියේ මට ආන්ටි පෑන්ට් එකක් පෙනුණා. ආන්ටි ඇස් දෙක වහගෙන තොල් හපාගෙන මම මසාජ් කරන එක රස වින්දා. මම මැව්වා දැන් කොහොමද කියලා. ආන්ටි කියනෝ තාම හිලි වැටිලාලු. මට හිනා. ආන්ටිගේ එලිලා තියෙන ගෙඩි දෙක දිහා බල මම මසාජ් කරේ. ආන්ටි එක දැකලා ඇහුවා මොනවාද බලන්නේ කියලා. මම කිව්වා සයිස් එක බල හිටියේ කියලා. මටත් දැන් ඕනේ ගේමට එන්න. ආන්ටි කිව්වා ඔහොම බලුවට නම් සයිස් එක පෙන්නේ නෑ. හරියට බලන්න වෙයි කියලා. මම කිව්වා හරියයි නම් බලමු කියලා. කියලා ආන්ටි වචන කියන්න කලින් මම ආන්ටිගේ ටී-ෂර්ට් එක උඩට ඉස්සුවා. ආන්ටි ඇඳි ටී-ෂර්ට් එක පාත දාන්න හදනකොට මම ආන්ටිගේ ටී-ෂර්ට් එක ආගේ බෙල්ල ගාවටමත් උස්සලා ඉවරයි.